හොඳයි යාළුවනේ මම පොඩි ගමනක් යන්න පිටත් වුණා. මම මේක ට්‍රිප් එක 0 කරනවා. දැන් charge එක තියෙනවා 164ක්. AC දාලා තියෙන්නේ. AC මෙතන red light එක තියෙන on කරලා තියෙන්නේ. අපි බලමු ගමන ගිහිල්ලා ඉවර වෙනකොට charge එක කොච්චර ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවද කියලා. දැන් 0 කරලා තියෙන්නේ. ගමන ඉවර වෙලා මම වීඩියෝ එකක් අරගන්නම්. එතකොට අපිට බලන්න පුළුවන් කිලෝමීටර් යක් යන්න කොච්චර ප්‍රමාණය කිලෝමීටර් 10ක් කියලා හිතමු කිලෝමීටර් 10ක් යන්න කොච්චර ප්‍රමාණයකින් බැටරි percentage එක අඩු වෙනවද කියලා. දැන් මම කිලෝමීටර් 22.7ක් ඇවිල්ලා තියෙනවා. බැටරි එකේ percentage එක 64 ඉඳන් 54 වෙනකන් අඩු වෙලා තියෙනවා. එතකොට 10%ක් අඩු වෙන්න කිලෝමීටර් 220 කිලෝමීටර් 22ක් 22.7ක් ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට 10%කට 22 කියන්නේ 100ට ගත්තාම 220 එතනත් බැලුවාම ඉතින් AC දාගෙන ආවත් 220ක් පදින්න පුළුවන් ඩ්‍රයිව් කරන්න පුළුවන් 100%ම charge එක තියෙනකොට. හරි අපි බලමු මේ ගමන ඉවර වුණාම අපි කොච්චර මට්ටමකට බැටරි percentage එක අඩු වෙනවද කියලා. හරි යාළුවනේ මම දැන් ගමන අවසන් කරලා තියෙන්නේ. එතකොට දැන් කිලෝමීටර් 48.1ක් දුවලා තියෙනවා මේ ගමන සහ මයිල් බැටරි percentage එක 64 ඉඳන් 40 වෙනකන් අඩු වෙලා තියෙනවා. එතකොට එහෙම ගත්තාම මින් බැටරි percentage එක 20 percentage එකක් විතර 24ක් අඩු වෙලා තියෙනවා සහ කිලෝමීටර් 48ක් ඒ 24ට දුවලා තියෙනවා. එතකොට එහෙම බැලුවාම AC දාගෙන රේන්ජ් එක ඇවිල්ලා තියෙනවා 200ක්. එහෙම 24ට 48ක් කියන්නේ එකකින් percentage එක අඩු වෙනකොට කිලෝමීටර් 2ක් ගිහිල්ලා. එහෙම බැලුවාම මේ කිලෝමීටර් 200ක් එනවා AC දාගෙන සහ මේ මම කිලෝමීටර් 4ක විතර දුරක් ගියා පොඩක් ට්‍රැෆික් එක තියෙන කොටසක් තිබුණා සහ මම තැන් 4ක නැවතුවා. තැන් 4ක නැවතුවා. නවත්තලා තමයි ඒ ගමන ඉවර වුණේ. එතකොට එහෙම බලපුවාම 1% එකක් අඩු වෙනකොට කිලෝමීටර් 2ක් 1% එකකින් කිලෝමීටර් 2ක් යන්න පුළුවන් AC දාගෙන. රේන්ජ් එක ගත්තාම කිලෝමීටර් 200ක් වෙනවා එහෙම ගණන් හදලා බැලුවාම. එතකොට මම සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 70ක 65 70 වගේ වේගයක තමයි ඩ්‍රයිව් කරේ. හරි මං හිතනවා මේ රේන්ජ් එක ගැන අයිඩියා එකක් ගන්න මගේ මේ වීඩියෝ එකෙන් උදව්වක් වෙන්න ඇති කියලා. thank you.